වෙල්කම් ක්ලිප් එක ගන්නවා මගේ channel එකෙන් ගෙනාවා තවත් කලිමුත් වීඩියෝ එකට ඔන්න අද ප්ලේ කරන්න යන්නේ කරම් ඩිස්ක් ෆූල් එකේ තවත් එක එපිසෝඩ් එකක් ඔයගොල්ලෝ පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් දැන් මම ගිහලා බලන්න මගේ channel එකේ ඇති මොකක් වුණත් guys අපිට මේක පළවෙනි එපිසෝඩ් එක මේ දෙවෙනි එපිසෝඩ් එකට අදාළ වෙන්නේ නැහැ guys නෑ guys කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ හැබැයි පොඩි අදාළත්වයක් තියෙනවද නෑ එහෙනම් මම අදාළ වෙනවා කියලා කිව්වේ හරි guys අපි අද මේකට ප්ලේ කරන්නේ player freestyle කියන එක මේ play freestyle කියන එක ගොඩක් අමුතු විදියේ ගේම් ප්ලේ එකක් අවිලක 5000ක් තියෙනවා 5000ම වියදම් කළා දාමුද guys ලන්ඩන් පාක් එකට දාමු devil is back කොහොද මේ wallet නෑ violet නේද guys මේ guys අයින්නෝ guys ඔයා අයින්නෝ මං ගහන එක බලන්න මේ guys ඉන්න ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මාක් එකක් දාලා තියෙනවා මෙන්න මේ වගේ මාක් තුනක් ඔය වලින් එන්නේ guys අපිට රෙඩ් එක දාලා පොයින්ට් කරගත්ත ලකුණු 50ක් හම්බ වෙනවා සුදු එක දැම්ම ලකුණු 20ක් හම්බ වෙනවා බ්ලැක් එක දැම්ම ලකුණු 10ක් හම්බ වෙනවා අපිට නේද ගහන්නේ දැන් මේක සොන්නකට ලකුණු 20ක් හම්බුණා මේගොල්ලෝ පැප්පෙන් පේන විදියට 160 ඔයගොල්ලෝ දැන් මම මාක් කරලා පෙන්නන්නම් මේ විදිහට ඔයගොල්ලෝ පැත්තෙන් පේනත් අපිට 160 කියලා එකක් තියෙනවා එන්නේ ඒ 160 පන්නපු කෙනා තමයි දිනන්නේ ඉතින් guys ඔයගොල්ලන්ට අමංග සීරීස් එකක් ඉස්සරහට ඕනේද නේද අයියෝ ෆෝල් වුණා ෂික් කවන්නේ නැහැ guys මේවා ගහන්න උදින් උච්චර හිමිට ගහන්න එපා එහෙනම් ශකපුම් එහෙනම් පුතේ මේක කාලා බලන්න මම ඒ කිව්වේ ඒකට දෙන්න ඕනේ සුපිරියටම ඔන්න රිටර්න් එකෙන් එකට දෙක බැගින් කිව්වට මගේ ෆෝල්ට් වුණා හරි ඔච්චර වැඩ වෙන්න එපා ඉතින් වයලට් අතර මේ කෙනාට මොකක් කළාද මන්ට මේ කෙනා හරියට ප්ලේ කරන්නේ නැහැ අයියේ මේ කෙනා මට තියෙන බයටත් දන්නේ නැහැ මෙච්චර ප්ලේ කරන්නේ නැත්තේ තින්නේ මුඩු කුත්ත පාසේ ළඟට මිත්තේ දාලා දුන්නනේ තින් මුඩ සොන්ති කාලේ ඉතින් guys මගේ මේ ට්‍රැක් අදහස් කොහෙන් එනවද කියලා මමත් දන්නේ නැහැ අතරම guys මම මේ කියන්නේ මාත් දන්නේ නැහැ අයියේ මන් දන්නේ නැත්තේ ඒකට මම දන්නේ නැහැ කිව්වේ ලකුණු 90ක් අරන් ඉන්නේ මේ බිඳුවට කයි වගේ 110යි මේක නා ගහන්නේ නෑනේ දැන් මම රෙඩ් එක පොයින්ට් කරගත්තොත් කෙලින්ම මැච් එක දිනු ඔහොම ගහලා හරියන්නේ නෑ වයලට් මෙන්න මේ ආකාරයට මේක වැරදුනොත් මම කෙලවෙයිද දන්නේ හරි ඇති ආන්තම් මගේ දිව්වක් ඥානෙට පහර වෙන මේකෙන් රෙඩ් එක මට පොයින්ට් කරගන්න පුළුවන් කියලා අදහසක් එනවා ඔන්න බලන සද්දේ ඒ මම ඒකනේ කිව්වේ අනේ මටත් මේ ට්‍රැක් අදහස් ෆෝල් වුණානේ බලන්න උදින් ඕකයි කියන්නේ මොලේති වැඩක් කරන්න කියලා ඉතින් මම මොලේති වැඩක් කරේ නෑනේ අම්බෝ 20ක් ගත්තා කන්ග්‍රැචුලේෂන් චුට්ට වෙන්න එපා දැන් රෙකෝඩින් කියන විනාඩි 4යිනේ රෙකෝඩින් තියෙන්නේ ඉන්ට්‍රොත් මං හිතන්නේ මං හිතන්නේ මට මම මේක දිනන්න පුළුවන් කියලා මං හිතන්නේ කොහොමද මන් තමයි ඉතින් මේකෙන් දිනන්නේ රෙඩ් එක පොයින්ට් කරගන්න මම දිනීපට තව තප්පර 10 9 8 7 6 5 4 3 2 1 තිබ්බ ලකුණු ටිකත් මම නාගත්තා හැබැයි මම නාගත්තා හැබැයි අර තිබ්බ ලකුණු 20යි ඒ 20ම නාගත්තා
හැබැයි ඔන්න බලන්න මම රෙඩ් එතද ගහන පාර. අපි අසරණ. හරිය. මේ ගයිස් පොඩ්ඩක් වමනාවෙන් ගහන්න ඕනි. ඔන්න බලන්න නැවතත් කරලියට පැමිණි. ඩෙවිල්. ඕ දෙකම ෆෝල්ඩ් වුණා ෂික්. ඉතින් ගයිස් මම ආසම ගේම් එකක් තමයි Among Us කියන්නේ. ඔයගොල්ලන්ට ගේන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නෑ ගයිස් කොහොමද ගේන්න මම ඔයගොල්ලන්ට ඉතින් ඔයගොල්ලෝ කැමති දේවල් තමයි මම ගේන්නේ. ඉතින් ගයිස් ප්ලීස් මම මේක සබ්ස්ක්‍රයිබ් කරොත්. ඕ ක්‍රිටිකල් ෂොට්. කවද වෙන මට කියව ගන්න බැරි වුණා. මේ යාලගේ විශේෂ හැකියාවක් දෙන්න මට විතරයි කොට මට නෙවෙයි. එක දවසක් මගේ එක මිනිහෙක් ඇහුවා මල්ලිවට ට්‍රක පැනලාද කියලා. මං කිව්වා මගේ හැටි කියලා. ඒ වුණාට මෙයා කිව්වා බල්ලා කුකුල පරවියා මා කරේ නැත්. ඔහොම හිටියට මාව සබ්ස්ක්‍රයිබ් කරේ නෑනේ තාම කියලා කිව්වා. ඕ 120යි මේකට ගහමු නේද? කොහමද ගයිස් ගැව්වේ වෙන එකට වැදුනේ වෙන තව එක්කට. ඒක ගැව්වේ වෙන එකට වැදුනේ එක එක්කට. හැබැයි වෙන එක්. ඇයි එක මිනිහෙක් ගැව්වා තවත් පාර. මම දෙන්න. කල්ල කුට්ට පඩිකල්ල මම දැන් එනවා දෙවනි ස්ථානයට. බලමු මෙයා තරු 8ක් අරගෙන බලන්න. එහෙම දරන්නේ නැත්තම් මේගොල්ලෝ 5000 දාලා අවුට් වෙලා තියෙන සෙට් එකක්. මෙයා 6000 දාලා තියෙනවකෝ. බ්‍රේක් එකක් මොනවටද ඔබට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ? ඕ එයා කියනවා ඉතින් මේ අවස්ථාවේදී ඩෙවිල් එයා ගැන හිතලා ඉතින් ගයිස් මට තියෙන මේ මොඩ අදහස් එක ඔයගොල්ලෝ මේක බලන්න කැමති නම් ගොඩක් හොඳයි. ඉතින් මම 7000 ගණන් දිනාගෙන තියෙන ඔකට පේනවා ඇති. මේකට මිලියන තියෙන සිංගප්පූරයකට. මේකට ලක්ෂ 5ක් ඕනේ. මේකට ලක්ෂ 250. ලක්ෂයයි එහෙමනේ 20000. කොහොමවත් අන්න තව එකක් යනවා. තව එනන් යන්න බෑනේ මල්ලි. යන්න බෑ මේක රෙකෝඩ් එක දිග වැඩි. දැන් ඇති කිව්වනේ මම. ඇති කිව්වම ඇති. තේරෙන්නේ නැද්ද? ඇති මේක. ඇති. ඇතිට මං යන්නේ නැත්තේ. එහෙනම් guys subscribe කරන්න මතක් කළාම Among Us series එක ඕන නම් කියන්න. අදට අපි ගියා. bye bye. පොඩ්ඩක් ඉන්න. මට මේ මගේ account එක පෙන්නන්න බෑ. break එකක්. account එක guys මටත් බෑ බලන්න බැරි වුණා. මගේ account එකේ තියෙන වැඩි දෙයක් නැහැ. 162 තමයි මං හිතන්නේ rank එක. win rate එක 50ක් තියෙනවා. best win stake එක දෙකක් තියෙනවා. හරි guys ඉතින් ඔන්න ඕකයි පෙන්නන්න ඕනේ. ඉතින් මගේ Discord මම මොනවද මේ කියන්නේ. එහෙනම් guys මාත් එක්ක කැමති කට්ටියට මේක play කරන්න දාන time එකක් හරියට දාන්න කියලා මම ඒක මගේ number එක දාලා තිනවා මගේ channel එකේ. එහෙනම් අතර අපි ගියා. bye bye. පරිස්සමින් ඉන්න. bye bye. bye. ඕක නවත්තන්න දෙන්නේ නියෝගි නෙවෙයි. හරි හරියනේ ඔච්චර කේන්ති ගන්න එපා. bye bye හොඳේ.